සුබ දවසක් කියලා වෙලා පිළිගන්නවා මගේ යාළුවා අදත් හැමෝම මිස්ටර් සාදි YouTube channel එකට. ඉතින් මම අද යන්නේ කුරුණෑගල පුරවරයේ කුරුණෑගල නගරයේ පොඩි වැඩකට යන ගමන් පොඩි වීඩියෝ එකක් දාන්න කියලා හිතුවා. ඉතින් යාළුවනේ මේ මැදදී වීඩියෝ නම් ගන්න බැරුණා. බස් එකේ පුදුම හිරවිලා ආවේ. ඊළඟ ඉතින් සිර දරාම මාත් එක්ක එකතුලා ඉන්න. අද අපි ඉස්සරහට ගිහලා බලමු. අනිවාර්යෙන් මතකතෝ මගේ වීඩියෝ එක හැම ඉවරනකම් බලන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, subscribe කරන්න. ඒ වගේම මිස්ටර් සාදි Facebook page එක follow කරන්න. ඉස්සරහට යන් අපි. ඔන්න ගයිස් ඉතින් අපි කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට හරිය තියෙන වැව එකම පාක් එකේ පොඩ්ඩක් ඇවිද්දා. මේ ටික වීඩියෝ ක්ලිප් නම් ගන්න බලනවා ගයිස්. පොඩි බැච්චෝ කපල් පිටින් පිටලා ඉතින් කුටි ගන්න වෙයි කියලා මම වීඩියෝ එහෙම ගත්තේ නෑ. මෙතින් අපි වැව අයියෙන් පොඩ්ඩක් ඉතින් ඇවිද්දා. ඇවිදලා කරලා මගේ වැඩ වගේ ටික ඉවර වෙලා කරගෙන තමයි දැන් ආවේ. ඉතින් ගයිස් අයිස්ක්‍රීම් එකක මාත් ඉතින් වැවරම පොඩ්ඩක් ඇවිද්දා. ඇත්තටම මාර ලස්සන ප්ලේස් එකක් මේක. සුපිරි තැනක් නිස්ක ලංකයි. මම ඉතින් අයිස්ක්‍රීම් එකක පොඩ්ඩක් ඉතින් වැවරම ඇවිදලා හිටියා. දිගටම මාත් කරන් ඉතින් ගයිස් ඉතින් මතක තවම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. යාළුවනේ දැන් මම ගොඩක් දුර ඇවිත්ලා දැන් හරිය බඩගිනි. එහෙනම් යන් දැන් ඔය කුරුණෑගල කොහෙද හොඳ කඩේකට සුපිරි කෑමක් ගන්න. ඔන්න ගයිස් ඉතින් මේ විදිහට අපි කඩේකට ආවා. සුපිරිම මික්ස් රයිස් එකක් දාලා දුන්නා. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 750යි. මාරම ක්වොලිටි මේ රයිස් එක. කොකා කෝලා එකක් ගත්තා. අපි ඉතින් කාලා බලමු. අතන ගයිස් මේකේ තිබුණා අපිට මික්ස් රයිස් එකක් වල ඉස්සු තිබ්බා, දැල්ලෝ තිබ්බා, චිකන් තිබ්බා. තවත් මොනවා හරි මස් ජාතියක් තිබ්බා. නම නම් මතක නැහැ. ඉතින් මම ඔහේ කාලා දැම්මා. තව සොසේජස් තිබ්බා ගයිස්. මේ කඩේ නමක් නම් එහෙම දාලා තිබුණේ නැහැ. ලොකුවට රෙකමන්ඩ් කරන්න. ඇත්තටම මේක සුපිරි මේක බස් ස්ටෑන්ඩ් එකට පාර මෙහා පැත්තේ තියෙන්නේ. සුපිරි රයිස් එක මේක. පොඩ්ඩක් සැර තිබ්බා. හැබැයි සැර තිබ්බටයි අවුලක් නැහැ. මාර රහත් තියෙන්නේ. සුපිරි හොදි එකක් හම්බෙනවා. චිලි පේස්ට් එකක් හම්බෙනවා. මාරම රහත් තියෙන්නේ. රුපියල් 750ක් වගේ වෙන්නේ. ඔයාලත් આવොත් මේක try කරලා බලන්න. මට දාන්න කඩේක නම එහෙම තිබුණේ නැහැ. ඉතින් guys අපි මේ විදිහට රයිස් එක ඉවරනම් කෑවා. මාර බඩගින්න හිටියේ. හැබැයි සුපිරිම මික්ස් රයිස් එකක්. සාමාන්‍යයෙන් මේකට 95 විතර මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. පොඩ්ඩක් සරගතිය තියෙනවා. ඒකට ලොකුටම තිබ්බ අවුල. ගයිස් ඉතින් අපි ඒක ගාලා එළියට ගිහලා කතා කරමු. ගයිස් ඉතින් දවල්ට කාලේම දැන් තමයි ආවේ. දැන් ඉතින් විතර ගාව යන්න බලාපොරොත්තු වෙන බස් ගන්න. එහෙනම් අද තමයි මගේ වීඩියෝ නවත්තනවා. ඔයාලම ඉතින් Thank you.